everyone. කොහොමද ඉතින් ඔයාලට අද ජූනි 29 ඒ කියන්නේ පොසොන් පොය දවසේ දැන් වෙලාව හවස 5ක් පහුවෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි වෙසක් එකට වගේම පොසොන් එකටත් පොඩි වටයක් යන තමයි හදන්නේ. ඉතින් දන්සල් වලටත් යනවා, පන්සලුත් යනවා. ඉතින් දිගටම මගේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉන්වයිට් කරනවා. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු. අපි දැන් මේ යන්නේ කඩල දන්සලකට. මීට කලින් දන්සල් ගොඩක් තිබ්බා. හැබැයි ඉතින් අතර කරේ නැහැ. පොලිම තිබ්බේ හින්දා මේක නම් ගොඩක් පොලිම තිබ්බේ නැහැ. පොලිම හරිම චුට්ටයි තමයි තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ කඩල දුන්නේ කැන්ද කොලයකට. ඉතින් මටත් කැන්ද කොලයක් හම්බුණා. මමත් ඊට පස්සේ ඉතින් පොලිමේ ඉඳලා කඩල එකක් ගත්තා. හරිම රසට ඒක හදලා තිබ්බා. ඉතින් දන්සල් දීපු හැමෝටම ගොඩාක් thank you. අපේ රටේ ඉතින් වෙසක් පොසොන් වලට දන්සල් මාර විදිහට දෙනවා. ඇත්තටම මේ මිනිස්සුන්ගේ ඒ උතුම් ක්‍රියාව ගොඩාක් අගය කරන්න ඕනේ. ඊට පස්සේ අපි යද්දි ඉතින් අපිට ආයෙත් හම්බුණා. අපි දැක්ක ගහලා තියෙනවා කහබත් දන්සලක් තියෙනවා කියලා. ඒක පටන් ගන්න තිබ්බ ළමයි දවල් අපි මේ හවස් වෙලානේ. එතකොට ඉතින් ඒක ඉවර වෙන්න ඕන මෙන්න පොලිම චුට්ටක්වත් තිබ්බේ නැහැ. පොලිම තිබ්බනම් අපි නතර කරන්නේ නැහැ. මේ තියෙන ඉතින් ඒ බත් එක දැක්කහමත් හරිම රස පාටයි. ඇත්තට මේක ගොඩක් රසට තිබ්බා. ඉතින් මේ බත් එක කාලා අපිට ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් එකකුත් හම්බුණා. ඉතින් අයිස්ක්‍රීම් එකත් කාලා ඔන්න ඉතින් අපි ආයෙත් යන්න යද්දී අපි යන්න ගියේ ගිරිඋල්ල පැත්තට. එහෙම යන්න යද්දී අපිට ආයෙත් හම්බුණා සීනි සම්බල් පාන් දන්සලක්. ඉතින් අපිට වෙසක් එකටත් ගොඩක් සීනි සම්බල් පාන් දන්සල් හම්බුණා. ඉතින් මේකෙදිත් අපි සීනි සම්බල් පාන් එකක් ගන්න දන්සලේ නතර කරලා පොලිමේ චුට්ටක් හිටියා. ඔය තියෙන ඉතින් හම්බුණා සීනි සම්බල් පාන් එක. ඔන්න ඉතින් මම දෙකක්ම අරගෙන තමයි ආවේ. ඇත්තටම දන්සල් ගොඩාක් තිබ්බා. ඒ කියන්නේ අඩින් අඩියට වගේ දන්සල්. ඉතින් අපි සීනි සම්බල් පාන් එක කාලා යන්න යද්දී ආයෙත් අපිට හම්බුණා කොත්තමල්ලි දන්සලක්. ඒක ඉතින් ඒ වෙලාවේ ඒ කියන්නේ ඒක ගොඩක් රසට හදලා තිබ්බා. ඉතින් අපි කොත්තමල්ලි එකකුත් බීලා ආයෙත් ගියා. මං හිතන්නේ අපි දැන් ගිරිඋල්ලට තාම ළඟද දුරද කියලාවත් මම දන්නේ නැහැ. මොකද මේ පැත්තේ මම වැඩි ගිහිල්ලා නැහැ. ඉතින් අපි මෙහෙම යද්දී අපි දැක්ක අපි හිතුවේ මඤ්ඤොක්ක දන්සලක් කියලා. හැබැයි ඒකේ තිබ්බේ දෙල් තම්බලා පොලුත් එක්ක තමයි තිබ්බේ. ඉතින් හරිම රසයි. ඒකත් අපි කෑවා. දැන් නම් ඉතින් අපි ගිරිඋල්ලට ඇවිල්ලා ඉන්නේ. මේ ගිරිඋල්ල ටවුන් එක ළමයි. ඉතින් ගිරිඋල්ලට එද්දි ගොඩක් කළුවර වැටිලා තිබ්බා. ඒ හින්දා මට පන්සලේ වීඩියෝස් නම් ගොඩක් ගන්න හම්බුනේ නැහැ. වීඩියෝස් චුට්ටක් තමයි ගන්න පුළුවන් උනේ. කොහොම හරි අපි ගියේ ගිරිඋල්ල ප්‍රදේශයේ තියෙන මැද්දේපොළ කියන පුරාණ ඓතිහාසික රජමහා විහාරස්ථානයට. මේක දවල් කාලේ ගියා නම් මාරම ලස්සනයි ගොඩක්. ඒ කියන්නේ අපිට මේකේ ගොඩක් දේවල් මිස් වුණා. අපි ගියේ රෑ වෙලානේ. එතකොට මේක උඩ පඩිපෙළ වගේ උඩ නගින්න පුළුවන්. හැබැයි ඉතින් අපිට යන්න හම්බුනේ නැහැ. මේ පන්සල ඇතුලේ ලස්සනට ඒ කියන්නේ ලස්සනට අඹපු පිළිම ගොඩක් තියෙනවා. හරිම ලස්සනයි. මාර ඓතිහාසික වටිනාකමක් තමයි තියෙන්නේ. මම ඉතින් පොඩ්ඩක් වීඩියෝස් කරගත්තා. ඇත්තටම වීඩියෝස් කරන්න ගොඩක් නම් ගන්න හම්බුන්නේ නැහැ. හරිම ලස්සන පන්සලක්. ඉතින් මේ පැත්තේ ඉන්න කට්ටිය නම් මේකට අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇති. දුර අයත් මේ පන්සල බලන්න ඇවිත් ඇති. ඉතින් මෙන්න මේ පේන තියෙන ශාලාව සම්පූර්ණයෙන්ම හදලා තිබ්බේ දැව වලින්. හරිම ලස්සන නිමාවකින් යුතු ලස්සනම ශාලාවක් තමයි ඒක. මේක තමයි ඉතින් මගේ පොසොන් vlog එක. ලොකු vlog එකක් නම් නෙමෙයි. විනාඩි කිහිපයක පොඩි එකක් තමයි තියෙන්නේ. බලලා ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. මේ වගේම තවත් vlog එකක් අරගෙන ආයෙත් එන්නම්. bye bye.